තෙරුවන් සරණයි. කුඩා ළමයෙකුගේ මනස ක්‍රියා කරන ආකාරය සහ රහතන් වහන්සේගේ මනස ක්‍රියා කරන ආකාරය තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මේ ලෝකේ රහතන් වහන්සේගේ මනසට ටිකක් හෝ සමීප යමෙක්ගේ මනසක් පෙන්විය හැකිනම් ඒ අලුත උපන් අතදරුවෙකුගේ මනස පමණක්ම බවයි. ඊට හේතුව අතදරුවාට තියෙන්නේ ප්‍රභාෂර සිතකි. ඊතා පිරිසුදු සිතකයි. නාම රූප ගැට නොගැසෙනා සිතකි. අලුත උපන් අතදරුවාගේ ඉදිරියේ ඇති වර්ණ රූපයක් හෝ ඇසෙනා ශබ්දයක් හෝ දැනෙනා රසක් හෝ මොනියම් හෝ දෙයක ඒ මොකද්ද කියා හඳුනා ගන්නවද? ඒකේ නම මතක් වෙනවද? නෑ නේද? අතදරුවාට යමක නමක් කීවත් ඒකේ රූපේ මතක් වෙන්නේ නැහැ. වර්ණ රූපය දැක්කත් ඒකේ නම මතක් වෙන්නේ නැහැ. ශබ්දයක්, ගන්ධයක්, රස ආදී සිසුවේවත් එසේමයි. ලදරුවාට අදුම තරමින් මේ ඉන්නේ මම, මේ මාගේ අත, ඇඟ ආදී වශයෙන් කියාවත් සිත් පහළ නොවේ. මන්දයත් ඌට තාම ඒ ගැන කියා දී නැති නිසා වෙනි. නාම රූප ගැටගසා නැති නිසා වෙනි. නමුත් කුඩා ළමයෙකු තුල සංසාරයේ ක්‍රස් වුණ අනුසය කෙලෙස් තියෙනවා. ඒ බවට හොඳම සාක්ෂිය තමයි ඔහු ඉදිරියෙන් යමක් ලැබූ කල එය ගැනීමට ඇල්ලීමට ඔහු ඒ දෙස නැමීමයි. ඒට කියන්නේ ස්පර්ශාන්තය කියයි. එනම් දුක්ඛ නැතොත් පංච උපාදානස්කන්ධය කියන්නේ ඒක තමයි. නමුත් යමක් ඉදිරියෙන් තියෙනවා යයි සිත් පහළ නොවේ. ඔහු දන්නා භාෂාවක් නැත. අපි ඉන්නේ දුක්ඛ සමුදය අන්තයේය. එනම් නාම රූප ගැට ගැසෙනවා. එසේත් නැත්නම් නම කී සැනිනේ රූපේ මතක් වෙනවා. එනම් චිත්තද රූපය. වර්ණ රූපය දැක්ක ගමන් ඒකේ නම මතක් වෙනවා. ඒට අප ශාසනයේ පංච උපාදානස්කන්ධයන් හට ගැනීම, දුක හට ගැනීම කියා කියනවා. රහතන් වහන්සේ ඊට හාත්පසින් වෙනස්ය. උන්වහන්සේ නුවණින් චතුරාර්ය සත්‍ය දැක කෙලෙස් ප්‍රහාණය කර ඇති හේින්ය. ඉදිරියේ නැති වර්ණ රූපේ ඡායාව මසසට පතිත වෙත්ම මසසේ හටගන්නා සිත එනම් චක්කු විඥානය හටගන්නා බවත් අප තුල පවත්නා මොහේ නිසා රූපේ ප්‍රතිබිම්බයත් ප්‍රසාදයත් හටගත් චක්කු විඥානයත් යන තුන නිසා හටගන්නා ස්පර්ශයේ හේතුවෙන් මෙසේ විඳිමි හැඳිනීමි හා චේතනා පහළ කිරීම කරන බව උන්වහන්සේට ප්‍රත්‍යක්ෂව අවබෝධ වී ඇත. අපභාවිතා කරන පැනවීම එනම් සම්මුති වචන පුටුව මේසය යනවා කනවා ආදී වලින් සැබවින්ම ඒ අදාළ වස්තුව හෝ ක්‍රියාව පිළිබිඹු නොවන බවත් උදේ සමාජයේ sannivedana කටයුතු සඳහා පමණක් භාවිතා කරන බවට උන්වහන්සේ ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ කරගෙන ඇත. මේ හටගන්නා සෑම සිතක්ම ඒ මොහොතේම නිරුද්ධ වී යන බවත් උන්වහන්සේ අවබෝධ කරගෙන ඇත. යං කිංචි සමුදය ධම්මං සම්පත්තං නිරෝධ ධම්මං. පෙර නොතිබීම හේතු ඇති කල හටගෙන හේතු නිරුද්ධ වූ වහම ඉතුරු නැතිව නිරුද්ධ වී යන ධර්මතාවයක් පවතින බව උන්වහන්සේ අවබෝධ කරගෙන ඇත. තෙරුවන් සරණයි.